තව 3 දිනෙට විතරයි අපේ Patreon account එකේ VIP member කෙනෙක් විදිහට register වෙන්න අවස්ථාව තියෙන්නේ. ආයිබෝන් මම ඉස්රමුක් වැල්ල. අද මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ අපේ Patreon account එකෙන් අපි ලබා දුන්න technical analysis එකක සාර්ථකත්වය. මම මේ prediction එක ලබා දුන්නේ 8 Conspens PLC එකේ. ඔයගලන්ට පේනවා මම මෙතන strong resistance trend line එකකුයි strong support trend line එකකුයි මාක් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතන මාක් කරලා තියෙනවා රුපියල් 135 level එකක් විදියට strong support level එකක්. මම ඒක strong support level එකක් කියලා කියන්නේ ඇයි කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. බලන්න zoom out කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන කිහිප වතාවක්ම මේක support and resistance විදියට use වෙලා තියෙනවා. මේ resistance, මේ support, මේ resistance, support, support. නැවත වතාවක් මේ අවස්ථාවේදීත් මෙතන support වෙලා market එක ටිකක් up වෙලා තියෙනවා. ඉතින් මෙතනදී zoom in කරලා මම ඔයගලන්ට පෙන්නන්නම් මෙතන තියෙනවා strong reversal candlestick pattern එකක්. මේක තමයි dragonfly doji candlestick pattern එක. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ down trend එකක් තියෙන වෙලාවක මේ වගේ dragonfly doji candlestick pattern එකක් හැදෙනවා කියන්නේ අපි predict කරනවා technically මෙතනින් market එක reverse වෙලා up වෙයි කියලා. ඉතින් මෙතන හොඳ level එකකුත් තියෙන්න ඕනේ. බලමු අපි 140 තමයි මෙතන level එක. zoom out කරලා බලමු මෙතන හොඳ level එකක්ද මේ 140 කියන්නේ කියලා. ඔව්. ඔයගලන්ට පේනවා ඇති මම මේ 140 level එකක් විදියට මාක් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන resistance වෙලා තියෙනවා. ඒ වගේම මෙතනත් resistance වෙලා මේ support වෙලා තියෙනවා. resistance මෙතන නැවත මේ support වෙලා තියෙනවා. ඉතින් මේ 140 කියන්නේත් ඊටමත් හොඳ resistance and support විදිහට දෙකටම use වෙච්ච level එකක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වගේ down trend එකක මේ වගේ හොඳ level එකක් තියෙන වෙලාවක මේ dragonfly doji candlestick pattern එක හැදෙනවා කියන්නේ market එක එතනින් reverse වෙලා up වෙනවා. නමුත් market එක මෙතනින් reverse වෙලා up වෙලා නැහැ. ටිකක් down වෙලා තියෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ කාලය පුරාවටම තමයි මේ bad news දිගින් දිගටම ආවේ. ඉතින් ඒ හේතුවෙන් තමයි මෙතනින් ටිකක් down වෙලා තියෙන්නේ. ඉතින් technically නැත්තම් මෙතනින් market එක reverse වෙලා up වෙන්න ඕනේ. නමුත් මේ bad news එක්ක market එක down වෙලා තියෙනවා. නමුත් අපි කලින් මාක් කරා රුපියල් 135 කියලා level එකක්. ඒක තමයි හොඳම strong support level එක. ඉතින් ඒක support and resistance විදිහට දෙකටම use වෙච්ච level එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ මෙතනින් market එක down වුණත් බලන්න 135ට වඩා ටිකක් පල්ලෙහාට ගිහිල්ලා නැවත reverse වෙලා market එක up වෙලා තිනවා. ඒ වගේම නැවත වතාවක් මෙතනින් reverse වෙලා market එක down වෙලා නැවත අර 135 කියන support level එක support එකක් කරගෙන බලන්න මෙතන හැදිලා තිනවා තව dragonfly doji candlestick pattern එක. ඉතින් මෙතනින් ඒ candlestick pattern එකත් එක්ක ඒත් එක්කම මෙතන support වෙලා market එක නැවත reverse වෙලා up වෙලා තියෙනවා. මෙන්න මේ chart pattern එකට තමයි අපි කියන්නේ double bottom chart pattern. මේ වගේ down trend එකක මේ වගේ strong support level එකක් තියෙන වෙලාවක එකම level එක දෙපාරක් touch වෙලා market එක උඩට ගමන් කරනවා කියන්නේ බලන්න මේ පළවෙනි වතාව touch වුණා reverse වෙලා up වුණා. දෙවෙනි වතාවත් touch කරා reverse වුණා up වුණා. ඉතින් මේකට තමයි අපි කියන්නේ double bottom chart pattern. ඉතින් සාමාන්‍යයෙන් double bottom chart pattern එකක neckline එක කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. මෙතනින් reverse වෙන අවස්ථාව තමයි neckline එක කියන්නේ. ඉතින් double bottom chart pattern එකක මේ neckline එක strongly break out වෙනවා කියන්නේ market එක එතනින් අනිවාර්යෙන් market එක technically අපි predict කරනවා අනිවාර්යෙන් up වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේ ජූනි 15 වෙනිදා තමයි good news එක ආවේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන neckline එක break out වෙලා market එක strong up trend එකකට ගිහිලා තියෙනවා. බලන්න අද දවස ජූනි 18 වෙනිදා ජූනි 18 වෙනිදා වෙද්දී මෙතන රුපියල් 140 ඉඳන් 157 දක්වා දැනට market එක up වෙලා තිනවා strong up එකක්. ඉතින් strong bullish pressure එකක් තියෙනවා market එකේ දැන් මේ වෙලාවේ. ඉතින් මෙතනදී මගේ predicted entry point එක උනේ රුපියල් 140, predicted exit point එක උනේ රුපියල් 150. ඉතින් මේ prediction එක සාර්ථක වෙන්න යම්කිසි කාලයක් ගත වුණත් මෙතනදී දැන් මගේ prediction එක 100%ක්ම සාර්ථක වෙලා තිනවා.
ඉතින් මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දුන්න විදිය ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ Patreon account එකෙන්. මේ තියෙන්නේ ස්පෙන් එක 8 can spends PLC එක. බලන්න අප්‍රේල් 17 වෙනිදා තමයි මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දීලා තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ටෙක්නිකල් ඇනලිසිස් එක ඕගොල්ලන්ට ඉගෙන ගන්න. මෙතන predicted entry point එකක් තියෙනවා මේ 140. predicted exit point එකත් මෙන්ෂන් කරලා තියෙනවා 150 කියලා. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන වෙලාවේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. බලන්න මේ strong resistance trend line එකයි strong support trend line එකයි දෙකම තියෙනවා. ඒ වගේම මෙතන strong support level එක 135 විදිහට මම මාක් කරලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා ඇති මම zoom in කරන්නම් තා ටිකක්. මෙතන පේනවා ඔයගොල්ලන්ට dragonfly doji candlestick pattern එකක් හැදිලා තියෙනවා. ඉතින් මේ වගේ down trend එකක් තියෙද්දි මේ වගේ හොඳම support trend line එකයි support level එකේ touch වෙලා market එක මෙතනින් reverse වෙලා up වෙන වෙලාවේ මේ 140 කියන්නේත් හොඳම support level එකක්. ඉතින් dragonfly doji candlestick pattern එකත් හැදිලා තියෙන නිසා මම prediction එක ලබා දුන්නා මෙතනින් market එක up වෙයි 150 වෙනකන් මම predict කරනවා technically market එක strong up trend එකකට යනවා කියලා. ඉතින් bad news එක ටික කාලයක් ගත වුණත් ඕගොල්ලන්ට පේනවා මගේ prediction එක මේ අවස්ථාවේදී 100%ක් අද වෙද්දි සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මම daily ලබා දෙන predictions ඉක්මනටම බලා ගන්න අපේ Patreon එක අදම join වෙලා ඉන්න. ඒකේ link එක පල්ලෙහා description box එකේ දාලා තිනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විතර දාලා තිනවා. ඒ link එක හරහා ගිහලා ඕගොල්ලන්ට පුළුවන් membership options වලින් කැමති member කෙනෙක් විදිහට register වෙන්න. ඔයගොල්ලෝ pro member කෙනෙක් හරි VIP member කෙනෙක් හරි විදිහට register වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මම මේ වගේ ලබා දෙන predictions ඒ වගේම technical analysis, fundamental analysis, ඒ වගේම ඒ විතරක් නෙමෙයි dividend predictions, chart patterns, candlestick patterns වගේ සියලුම valuable contents ඉක්මනටම බලා ගන්න පුළුවන්. තව 3 දිනෙට විතරයි අපේ Patreon account එකේ VIP member කෙනෙක් විදිහට register වෙන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ VIP member කෙනෙක් විදිහට register වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ portfolio එක සතියේ එකපාරක් මාත් එක්ක technical analysis එකක් කරලා ඔයගොල්ලන්ගේ portfolio එකේ වෙන්න ඕන වෙනස්කම් මොනවද? තව මොනවද එකතු කරගන්න ඕන හොඳම shares මොනවද? ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දැන්ටමත් invest කරලා තියෙන share එකක් loss වෙලා නම් ඒ loss එක අවම කරගෙන ටික ටික ඒක average කරලා profit මට්ටමට ගෙන එන්න පුළුවන් හොඳම levels ටික මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මේ වගේ සියලුම valuable contents දැනගන්න අපේ Patreon එකට අදම join වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.